වෙල්කම් බෑක් ටු ක්‍රියේටර් ලංකා YouTube channel. අද පටන් ගන්න ගොඩක් අය බලන් හිටව lesson series එකක්. ඒ තමයි Premiere Pro lesson series එක. මේ Premiere Pro කියන software එක ගොඩක් professional video editing වලට වැදගත් වෙන software එකක්. මේක අමාරු software එකක් නෙමෙයි, ඉගෙන ගන්න ලේසි software එකක්. හැබැයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මම මේ හැම tutorial එකක්ම උපරිම විනාඩි 10කට වගේ සීමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොකද කිව්වොත් නැත්තම් ඔයාලට මේක මතක තියාගන්නත් බැරි වෙනවා සහ මේ tutorial boring වෙනවා. ඉතින් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක්, ඒ වගේම ඉන්ටර්ෆේස් එක ගැන හැඳින්වීමක් කරනවා සහ මීඩියා එකක් ඉම්පෝර්ට් කරගන්නේ කොහොමද වගේ දේවල් කතා කරනවා. මේ හැම දෙයක්ම මම සරලව ස්ටෙප් බයි ස්ටෙප් සිංහලෙන් කියලා දෙනවා පැහැදිලිව. අපි ටියුටෝරියල් එකට ගිහලා බලමු මේ හැම දෙයක්ම කොහොමද කරන්නේ කියලා. Premiere Pro software එක open කරපු ගමන් අපිට බලා ගන්න පුළුවන් welcome screen එක තමයි මේක. ඒ කියන්නේ home එක. මෙතනින් පෙන්නන්නේ අපි අවසානයේටම කර හිටපු project එක. ඊට පස්සේ මෙතන වම් පැත්තේ තියෙනවා new project කියලා එකක්. ඊට පල්ලෙහාන් තියෙනවා open project කියලා එකක්. new project එකට ගිහිල්ලා අපිට අලුත්ම project එකක් open කරගන්න පුළුවන්. අපි බලමු මුලින්ම new project කියන එක දීලා. new project කියන එක දුන්නාම මෙන්න මේ වගේ panel එකක් open වෙනවා. මෙතන මුලින්ම උඩින් අපිට බලා ගන්න පුළුවන් name කියන එක. ඒක untitled කියලා විදිහට තියෙන්නේ. අපිට මෙතෙන්ට අපේ project එකට කැමති නමක් දෙන්න පුළුවන්. අද introduction එකේ හින්දා මම මෙතන intro කියලා දෙන්නම්. ඊට පස්සේ තියෙනවා location එක. මෙතනින් අපිට කැමති location එකක් select කරන්න පුළුවන්. අපේ project එක save වෙන්න ඕන. default මෙතන software එක ගන්න C drive එකෙන්. මෙතන browse කියන එකට ගිහිල්ලා අපිට කැමති location එකක් දෙන්න පුළුවන්. මම මගේ E drive එක select කළා. මෙතනින් new folder කියන එක දෙනවා. මම මෙතෙන්ද Premiere කියලා දෙනවා. මම මෙතන පල්ලෙහා තියෙන select folder කියන එක දෙනවා. ඊට පස්සේ location එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ මෙතන general කියලා තියෙනවා. මේ general කියන එකේ තියෙන video rendering and playback කියන එක. ඊට පස්සේ එතන renderer කියන එක මගේ තියෙන්නේ Mercury playback engine GPU acceleration CUDA කියන එක. මොකද මගේ Nvidia GPU එකක් තියෙන හින්දා තමයි මෙතන මම මේක select කරලා තින්නේ. ඔයාට වෙන graphic card එකක් තියෙනවා නම් මෙන්න දෙවෙනි එක select වෙන්න. ඒක නැත්තම් මෙන්න මෙතන තුන්වෙනි එක මේ විදිහට තියෙයි වාගේ. ඊට පස්සේ video කියන එක තියෙනවා. display format එක time code ඒක ඒ විදිහටම තියන්න. audio තියෙනවා. audio තියෙන්නේ display format audio samples කියලා. ඒ විදිහට තියන්න එකත්. මෙතන capture කියන කිසිම දෙයක් මේවා වෙනස් කරන්න එපා. ඊට පස්සේ මෙතනින් okay දෙන්න. project එක open කරගත්තට පස්සේ පේන interface එක තමයි මේක. උඩින්ම තියෙන menu bar එකක් file edit clip sequence කියලා. ඊට පස්සේ මෙතන තියෙන මේ source panel එක. ඊට පස්සේ ඊට එහා පැත්තේ තියෙන program panel එක අපිට ලා ගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහාන් තියෙන project panel එක. මෙතන තියෙන tool bar එක. ඊට පස්සේ තියෙන අපේ timeline එක. මුලින්ම අපි බලමු කොහොමද මේ media එකක් import කරගන්නේ කියලා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන videos, එතකොට audio, photos, image වගේ දේවල් කොහොමද මේ edit කරගන්න අපි මෙතෙන්ට import කරගන්න කියලා. මම ඒකට මේ project panel එක select කළා. මේකට ක්‍රම තුනක් තියෙනවා import කරගන්න පුළුවන්. මම මේ ක්‍රම තුනම පෙන්නන්නම්. එකක් තමයි මෙතන උඩ දින files වලට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන import කියන එකට යන්න. ගිහිල්ලා මම මෙන්න මේ video එක select කරලා මෙතනින් open දෙනවා. දෙවෙනි ක්‍රමය තමයි මේ project panel එකේ මේ ස්පේස් එකකට ඇවිල්ලා ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ මීඩියා ඕපන් වෙනවා. මම මෙන්න මේ MP3 audio එක සිලෙක්ට් කරලා ඕපන් කරගත්තා. ඊට පස්සේ අනිත් ක්‍රමය තමයි drag and drop video එක දාගන්න එක. මම මේ ෆෝල්ඩර් එක ඕපන් කරලා මෙන්න මේ image එක සිලෙක්ට් කරගෙන ඇවිල්ලා මෙහෙම drag කරන් ඇවිල්ලා මෙතෙන්ට drop කරනවා. මෙන්න මේ විදිහට. එන්න මේ කියන ක්‍රම තුනටම අපිට පුළුවන් මීඩියා එකක් import කරගන්න. ඊට පස්සේ අපි බලමු මේ import කරගත්තු මීඩියා එකක් කොහොමද අපේ timeline එකට ගන්න කියලා. ගොඩක්ම සරල විදිහට අපිට මෙන්න මේ වීඩියෝ එක select කරලා මෙන්න මේ විදිහට drag කරන් ඇවිල්ලා timeline එකට අතාරින්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙන්වන timeline එකේ මෙතන මම දාගත්තු වීඩියෝ එක V1 කියන play එකේ තියෙන්නේ. ඊට පස්සේ ඒකට අදාළ audio එක A1 කියන එකේ පෙන්වනවා. V1 කියන්නේ video 1 කියන එක. A1 කියන්නේ audio 1 කියන එක.
ඊට පස්සේ අපිට ඕනනම් තව ඕන තරමක් වීඩියෝස් ඔඩියෝස් දාගන්න පුළුවන්. මෙතන තව V2 V3 කියලා තියෙන්නේ අන්නේ වීඩියෝස් දාගන්න. A2 A3 කියලා තියෙන්නේ අපිට ඕන ඔඩියෝස් දාගන්න. ඊට වඩා වුණත් අපිට දාගන්න පුළුවන්. අපි මෙහෙම වීඩියෝ එකක් දාගත්ත ගමන් ඔයා දකින්න ඇති ඒක ප්‍රෝග්‍රෑම් ෆයිල් එකේ පෙන්නුවා ඔටෝම. ඒ කියන්නේ අපි මෙතන කරන හැම එඩිට් එකක්ම මේ වීඩියෝ එකට කරන හැම එඩිට් එකක්ම මෙතන ප්‍රෝග්‍රෑම් පැනල් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන අපේ තිබි මීඩියා 3යි ඉම්පෝට් කරගත්තේ. මෙතන අලුතෙන් එකක් මෙහෙම ක්‍රියේට් වෙලා තියෙනවා. මේ ක්‍රියේට් වෙලා තින්නේ මේ අපේ වීඩියෝ එකට අදාළ සීක්වෙන්ස් එක. මම ඒක ඊළඟ වීඩියෝස් වලදී විස්තර කරන්නම් මේක මොකක්ද කියන එක සහ අපිට අවශ්‍ය සීක්වෙන්ස් එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා. ඊට පස්සේ කොහොමද අපි මේ සම්පූර්ණ වීඩියෝ එකම අපේ ටයිම්ලයින් එකට ගන්නේ නැතුව අපිට අවශ්‍ය කරන කොටසක් විතරක් ටයිම්ලයින් එකට අරගෙන කොහොමද එඩිට් කරන්නේ කියලා මම control Z දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ වීඩියෝ එක සිලෙක්ට් කරලා මේක ඩබල් ක්ලික් කරනවා. ඊට පස්සේ ඒක මෙන්න විදිහට source panel එකෙන් open වෙනවා. ඊට පස්සේ source panel එකේ මෙන්න මේ playhead එක මම මේ විදිහට අරන් ඇවිල්ලා මට මෙන්න මෙතනින් තමයි වීඩියෝ එක ඕන වෙන්නේ. මෙතන ඉඳලා මම මෙන්න මුල මේක තමයි මට වීඩියෝ එකේ මුල ඕන වෙන්නේ මෙන්න මෙතන කියලා මං හිතලා මට මේ මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. මම ඒකට කරන්නේ කීබෝඩ් එකේ I අකුර ප්‍රෙස් කරනවා. ඊට පස්සේ මට වීඩියෝ එකේ අවසානට ඕනේ මෙන්න මෙතන. මම ඒක සිලෙක්ට් කරගන්න කීබෝඩ් එකේ O අකුර ප්‍රෙස් කරනවා. I අකුරෙන් කියන්නේ in කියන එක, O අකුරෙන් කියන්නේ out කියන එක. මෙන්න මේ කොටස විතරයි මට ඕනේ එඩිට් කරගන්න. අන්න ඒ විදිහට අපිට වීඩියෝ එකේ කොටසක් විතරක් එඩිට් කරගන්න ඕන නම් සිලෙක්ට් කරගන්නේ අන්න ඒ විදිහට. මම කරන්නේ මෙන්න මේ වීඩියෝ එක සිලෙක්ට් කරලා මේ විදිහට ඩ්‍රැග් කරන් ඇවිල්ලා ටයිම්ලයින් එකට අතාරිනවා. එතකොට සම්පූර්ණ වීඩියෝ එක නෙමෙයි ටයිම්ලයින් එකට එන්නේ. මම සිලෙක්ට් කරගත්තු කොටස විතරයි. හරි අපි ඊතුරු දේවල් ඊළඟ ටියුටෝරියල් වලදී කතා කරමු. හරි අද මම කතා කරේ Premiere Pro software එකේ introduction එක ගැන, ඒ වගේම interface එක ගැන හැඳින්වීමක් කරා. ඒ වගේම තමයි කොහොමද media එකක් import කරගන්නේ වගේ දේවල් ගැන කතා කරා. ඔයත් පොඩ්ඩක් මේ දේවල් කරලා බලන්න. ඒ වගේම ඔයාලට මේ වගේ Premiere Pro සරලව පැහැදිලිව සිංහලෙන් ඉගෙන ගන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. අපි ආයෙත් හම්බෙමු මේ වගේ තවත් ටියුටෝරියල් එකකින්.